අඳුර වැටි එයි වේදිකාව මත දුම්රිය ඇවිදින් කතා කරන සඳ. අහලා තියෙනවද මේ ගීතය? හරිම සුන්දර හැඟුම්බර ගීතයක්. මේ ගීතය ගැන කතා කරොත් මේ ගීතේ ගීපද රචනා කරලා තියෙන්නේ රොෂාන් මලින්ද රාජපක්ෂ මහත්මයා විසින්. මේ ගීතයේ සංගීත නිර්මාණය විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේ. ඒ වගේම මේ ගීතය යුග ගීතයක්. මේ ගායනා කරන්නේ විශාරද ගුණදාස කපුගේ මහත්මයා සමගින් විශාරද මාලනී බුලත් සිංහලයන් විසින්. එහෙනම් යමු අපි ගීතය රස විඳින්නට. අඳුර වැටි එයි වේදිකාව මත දුම්රිය ඇවිදින් කතා කරන සඳ ගොළුවත සංගවා කතා කරමු අපි නෙතුපිය පටලා බලා හිඳිමු අපි. මේ අඳුර වැටි එයි වේදිකාව මත කියලා කියන්නේ මේ වේදිකාව සන්ධ්‍යා කාලයක කියන්නේ ඉර බැහැගෙන යන්න ඔන්න මෙන්න තියෙන වෙලාවක දුම්රිය ස්ථානයක වේදිකාවක්. දැන් මේ වේදිකාවේ දුම්රිය යන්න පිටත් වෙන්න ඉතාමත් ළඟයි. හොඬ දීගෙන එන්නේ පිටත් වෙන්න නේද? දුම්රිය. ඉතින් අන්න එහෙම තමයි දුම්රිය ඇවිදින් කතා කරන සඳ කියලා කියන්නේ. දුම්රිය පිටත් වෙන්න ළඟයි. ගොළුවත සංගවා කතා කරමු අපි නෙතුපිය පටලා බලා හිඳිමු අපි. කවුද මේ කියන්නේ? පෙම්වතුන් දෙදෙනෙක්. අහම්බෙන් පෙම්වතුන් දෙදෙනෙක් හම්බ වෙනවා මේ දුම්රිය ස්ථානයේදී. මේ දෙදෙනා අහම්බෙන් හම්බ වුණාට නන්නාඳුනන දෙන්නෙක් නම් නෙමෙයි. කලින් ආදරය කරපු පෙම්වතුන් දෙදෙනෙක් අහම්බෙන් දුම්රිය ස්ථානයේදී නැවතත් හමු වෙනවා. මේ හමු වෙන වෙලාවේ දෙන්න ඇස් දෙකට බලාගෙන ඇස් වලින් කතා කරාට දෙන්න මුවින් වචන පිට කරලා නම් කතා කරන්නේ නැහැ. හැබැයි මේ පෙම්වතා බැරිම තැන කියනවා ගොළුවත සංගවා කතා කරමු අපි. අපි දැන් නිශ්ශබ්දව හිටියා හොඳටම ඇති. පොඩ්ඩක් කතා කරමුද? නෙතුපිය පටලා බලා හිඳිමු අපි. දැස් දෙක ලං කරලා පොඩ්ඩක් වෙන්ද වගේ බලන් ඉමුද? මොහු මේ මොකක්ද අහන්නේ? මොහුට මේව දකිද්දි ආදරේ හිතෙනවා. ඔහුගේ හිතේ තාමත් ඒ ආදරේ ඒ විදිහටම තියෙනවා. ඉතින් මොහු කියන්නේ අපි දෙන්නට ආයෙමත් ආදරේ පටන් ගන්න බැයිද? මේ බිඳිලා ගිය මොනියම් ප්‍රශ්නයක් නිසා හෝ මොවුන්ගේ ආදරය බිඳිලා යන්නේ නැති. නැත්තම් මොනියම් හෝ බාධාවක් වෙන්නේ නැති මොනියම් දෙයක් නිසා හෝ බිඳිලා ගිය ආදරය මොහු නැවතත් අහන්නේ අපිට මේක ගොඩ ගන්න පුළුවන්ද කියලායි පෙම්වතියගෙන් අහන්නේ. පෙම්වතිය දෙනවයි ලස්සන උත්තරයක්. බලා ඉන්න බෑ දෙනුවන් රතුවේ සිතා ඉන්න බෑ දුම්රිය පැමිණේ. පමා වෙන්න බෑ නිවසින් පැමිණේ. ලංව ඉන්න බෑ මිනිසුන් හමුවේ. මේ අන්තරා කොටසින් පෙන්නනවා පෙම්වතියට තියෙන සමාජීය ප්‍රශ්න, බාධා, ගැටලු සියල්ලම මේ වචන ටික ASCII පෙන්නනවා. බලා ඉන්න බෑ දෙනුවන් රතුවේ. දැන් මොහුගෙන් වෙන් වෙලා යන්න බෑ. මොහු තියා තමන්ගේ පෙම්වතාව දකින්නකොට ඉතින් තමන් ආදරය කරන දකින්නකොට දැන් ඇස් දෙක හොඳටම රතු වෙලා කඳුළු පිරීලා අඬන්නේ කිට්ටුව තමයි දැන් මේ පෙම්වතිය ඉන්නේ. ඉතින් මම කියන්නේ සිතා ඉන්න බෑ දුම්රිය පැමිණේ. මේ දේවල් ගැන හිතා ඉන්න විදියකුත් නැහැ. ඇයට ඔහුගෙන් වෙන් වෙලා යන්නට සිද්ධ වෙනවා. දුම්රිය පැමිණේ කියන්නේ මේ වෙන්වීම. පමා වෙන්න බෑ නිවසින් පැමිණේ. මේ වචන ටිකෙන් අපිට තේරෙනවා මයිට තියෙන එකම බාධාව ගෙදර ප්‍රශ්නයක් වෙන්නට ඇති. මේ ආදරයට ගෙදරින් බාධා එන්න වෙලා වෙන්නේ නැති. ඒ පමා වුණොත් ගෙදරින් හොයනවා මම ගියේ කොහෙද කියලා. ලංව ඉන්න බෑ මිනිසුන් හමුවේ. ප්‍රබලම කාරණාව. සමාජයේ ඉන්න මිනිසුන්ගේ ඇස් වලට අහු වුණාම මේ දෙන්න දැන් බිඳුණු ආදරයක් කවුරුත් දන්නවා. ගෙදරින් අකමැති බව දන්නවා. ඉතින් දෙන්න කතා කර ඉන්නවා දැක්කොත් ඒක ආපහු කාට හරි පුද්ගලෙක් දැක්කොත් ඒක ආපහු ගිහිල්ලා ගෙදරට කියන්න පුළුවන්. ලොකු ප්‍රශ්නයක් එතන ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කරන්න දෙයක් නැහැ. දැන් ඇයට ඔහුගෙන් වෙන් වෙලා යන්නට සිද්ධ වෙනවා. ඒ වුණාට පෙම්වතා කියන්නේ නින්ද නොයන රෑ පිණි වැටෙනා සඳ වැස්සේ තෙමි තෙමි ගිය හැටි මතකද? මේ රාත්‍රියේ නිින්ද යන්නේ පෙම්වතුන් දෙදෙනෙක් එකට එකතුලා ඉන්නකොට ඉතින් මොහොම අතීතේ මතක් කරලා දෙනවා. රාත්‍රියේ නිින්ද යන්නේ නැති මොහොතවල වල අපි දෙන්න මතකද වැස්සේ ගියා. අපි එකට පටලගෙන වැස්සේ තෙමි යන්නේ නැති මොමුණ ආදර කතා වැස්සේ යන්නේ නැති. ඉතින් මේ දෙන්න ගොඩක් ආදරෙන් ලං වෙලා හිටපු දෙන්නෙක්. ඒ අතීතය පෙම්වතා මතක් කරලා දෙනවා. ඔයාට මතකයිද මේ දේවල් කියලා. පෙම්වතිය කියනවා නැවතත් ආයේ වැස්සේ යන්නට වැස්සක් එනතුරු බලා හිඳිමු අපි. බලන්නකෝ ඇයගේ හිතේ ආදරය උතුරන්න තියෙනවා. ඇය කියන්නේ අතීතයේ විදිහටම අපි දෙන්නට ආපහු ආදරය කරන්නට නම් මේ ප්‍රශ්න සමතයකට පත් වෙනකන් ඉමු. කොයිම මොහොතක හෝ සුබ නිමිත්තක්. ඒ කියන්නේ වැස්සක් එනතුරු බලන් ඉන්න කෙනෙක් සුබ නිමිත්තක් එනකන්
අපි බලන් ඉමු. අපි දෙන්නගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවි. අපි මේ ආදරය ගොඩ ගන්න බලාපොරොත්තුව හිතේ තියාගෙන ඉමු කියලයි මේ කියන්නේ. එතන තමයි සංවේදීව කොටස. දෙදෙනාම හදවතින් ගොඩක්ම ආදරය කරනවා. ඉතින් සමස්තේම අර්ථය ගත්තොත් කියන්නේ මොවුන් ආදරයට එල්ල වෙලා තියෙනවා බාධා, සමාජීය බාධා ගොඩක් එල්ල වෙලා තියෙනවා. හැබැයි මොවුන් දෙදෙනා හදවතින් ආදරය කරනවා. අවසානයේ මොවුන් දෙදෙනාම බලාපොරොත්තුවක් තියන් ඉන්නවා. සුබ නිමිත්තක් දකින්නතුරු ඒ ආදරය ජය ගන්න. ඉතින් හරි ලස්සන හැඟුම්බර අරුත්බර සංවේදී ගීතයක් මේ ගීතේ. එහෙනම් හම්බෙමු තවත් ලස්සන දවසක. තවත් ලස්සන ගීතයක අරුතක් සමගින්.